ඊයේ අපේ රටේ කළු ජූලිය ඇති කරලා වසර 43ක් ඊට පෙර දිනේ සමාජවාදී තරුණ සංගමයේ විදිහට අපි මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. කළු ජූලිය වෙනුවට අපි 2008 ඉඳන් සහෝදරත්වයේ දිනේ පදනම් කරගෙන සිංහල දෙමළ බර්ගර් මුස්ලිම් මැලේ සියලු දෙනා එකට එකතු කරගමින් යන වැඩසටහනක් පිළිබඳ දැනුවත් කරන්න. ඒ මාධ්‍ය සාකච්ඡාව පදනම් කරගෙන ඉසාමත් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාර වෙන්න පටන් අරගෙන තියෙනවා. අපි දන්නවා කොහොමත් අපිට පොදුවේ ගත්තොත් එහෙම පුද්ගලිකව සමහර බොරු තොරතුරු මත පදනම් වෙලා සමාජ මාධ්‍යවල තොරතුරු යනවා මාධ්‍යවල තොරතුරු යනවා මම හිතන්නේ අපි ඕවා ඔක්කොටම එල්ලියන්නේ නැහැ ඒවා ඇත්තටම අපිට ඒක නෙමෙයි අපේ වැඩේ බාට පත් වෙලා තියෙන මිනිස්සුත් එක්ක එකතුලා වැඩ කරන්න අද දවසේ අපි ආවේ මොකද මේ ප්‍රකාශ මේ අසත්‍ය තොරතුරු හරහා විශේෂයෙන්ම අපේ රටේ ජාතීන් අතර ඒ වගේම ආගම් අතර වැරදි මතවාදයක් වැරදි තොරතුරු ප්‍රමාණයක් සංසරණය වෙන්න පටන් අරගෙන තියෙනවා මම ඔබට පෙන්වන්නම් එකක් තමයි මේ විශේෂයෙන්ම මේ එකක් මේ ඡායාරූපයක් ඇරදී මෙහෙම ප්‍රකාශයක් මෙතන සිදු වෙලත් නැහැ. එතකොට මේක තියෙන මේ දලදා පෙරහැරක් සම්බන්ධයෙන් හිතන එහෙම කතා වුණේවත් නැහැ. ඉතින් ඒක නිසා එතන මතුණු මාධ්‍යවේදියෙක් අහන ප්‍රශ්නකදී අපේ පැත්තේ අපේ තියෙන ස්ථාවරයන් පිළිබඳ අපි පැහැදිලි කිරීමක් කරේ. එහෙම නැතුව පෙරහැරක්වත් මොන එකක් සම්බන්ධවත් අපි එතන ප්‍රකාශනිකුත් කළා නැහැ. නමුත් විශේෂයෙන්ම එක පැත්තකින් ඒකට අදාළම නැති ඡායාරූපයක් සහ අදාළම නැති ටෙක්ස්ට් එකක් දාලා සමාජ මාධ්‍ය තොර සංසරණය වෙන්න පටන් අරගෙන තියෙනවා සමහර වීඩියෝ අරගෙන තියෙනවා ඒ වීඩියෝ වල එවැනි ප්‍රකාශයක් නැහැ නමුත් යටින් හෙඩින් එක දාගෙන වැඩ කරගෙන යනවා ඉතින් ඒක නිසා මේක මේ පුද්ගලිකව අපිට ඔය වගේව ඕන තරම් ඇවිල්ලා තියෙනවා නමුත් ඒවා අපිට ප්‍රශ්නයක් නෙමෙයි නමුත් මේ අපි අද මෙතන මේ පිළිබඳ ඉතාමත් ඉක්මනින් විමර්ශනය කරන්න කියලා අපි අද පැමිණිල්ලක් කරන්න ආවේ විශේෂයෙන්ම මේ වැරදි තොරතුරු හරහා එක පැත්තකින් ආගමික වශයෙන් සහ ජාතීන් අතර යම් නොසන්සුන්තාවයක් සහ අපහසුතාවයක් පත් වෙන ප්‍රකාශයක් අපි හිතනවා 83 කළු ජූලියෙන් අපේ රටේ ඒ දේශපාලන අපරාධ කර ජේ.ආර්.ලා ඇතුළු රනිල් වික්‍රමසිංහලා ඇතුළු ඒ වගේම දැනට ඉන්න අපරාධකාරී විපක්ෂයේ පාඩම් ඉගෙනගෙන නැහැ. අපි දන්නවා 30 අවුරුදු යුද්ධයක ප්‍රතිඵලයක් ඇතුළේ අපිට මොනවද ඉතුරු වුණේ කියලා. හැබැයි එතනින් පස්සේ ඔබ දැක්කා විශේෂයෙන්ම සිංහල සහ මුස්ලිම් ජනතාව අතර ගැටුමක් හදන්න වඳකොත්තු වඳ පෙති ඒ වගේම මහනුවර ගැටුම ඒ ඔක්කොම කරා. ඒ නිසා පාලකයන්ට ඒවා පිළිබඳ පාඩම් ඉගෙන ගන්න නැහැ. මොකද ඒගොල්ලන්ට ජාතිවාදී රහ ඒගොල්ලන්ට ඕනේ. ජාතිවාදය පදනම් කරගත්ත ලේ ඕනේ. ඒ මත පදනම් කරගෙන තමයි යන්නේ. ඒ නිසා අපි සහෝදරත්වයේ දිනේ මත පදනම් වෙලා අපි දේශපාලනය කරද්දී ශ්‍රී ලාංකේය ජාතියක් මත පදනම් වෙලා අපි වැඩ කරගෙන යද්දී ඔවුන් පරණ පුරුදු තැනට අරගෙන යන්න වෙච්ච යම් ගැටුම්කාරී තත්ත්වයන් මත හදන්න යම් මිනිස්සු අතර තියෙන අපහසුතාවයන් පත් කරන්න යන දෙයට විරුද්ධව තමයි අද අපි මේ පැමිණිල්ල ආවේ. කාවේ පළවෙනි ජනතාවාදී ආණ්ඩුව තමයි මේ රටේ සිංහල දෙමළ බර්ගර් මුස්ලිම් සියලු දෙනාගේ හදවත දිනාගෙන තියෙන්නේ. ඒක නිසා අපි ඡන්දේ නෙමෙයි මේ දිනාගෙන තියෙන්නේ හදවත. අපි මේ හදවතට අනුව මේ සියලු දෙනාගේ අරමුණ වෙනුවෙන් රට ඉදිරියට ගෙනියගෙන යනවා. එතකොට ඒක රටේ අපේ රටේ අපරාධකාරී විපක්ෂයන්ට ඒ වගේම අපේ රටේ ඉදිරියේදී මේ අපරාධවලට දඬුවම් ලබන්න බලාපොරොත්තු වෙන ඉන්න ඒ රටේ ඉන්න කල්ලින් කණ්ඩායම් වලට ඉතින් ඒ හිත් රිදීම වෙලා තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ හදනවා මේක ඇතුලේ උපක්‍රමශීලීව යම් ගැටුමක් හදන්න. ඒක නිසා තමයි අපි කියන්නේ ඒක වෙන්න ඉඩ තියන්න එපා. ඒකට අනිවාර්යයෙන්ම වහාම ක්‍රියාමාර්ග ගන්න කියන එක තමයි තියෙන්නේ.